ඉතින් යාළුවනේ කොහොමද තුන්වෙනි ආවෙ ඉඳගෙන තුන්වෙනියට ඇවිල්ලා ආයිත් වීඩියෝ එකක් කරන්න හිතුණා උදාහරණයක් පස්සේ තුන්වෙනි ආවේ අපි ආවේ සීතල කාලේ අධික සීතල කාලේ තුන්වෙනි ආවට ආවේ කොහොමවත් දැන් නම් සීතල කාලේ ඉවර වෙලා අවුරුදු 8කට පස්සේ අධික හිම පතනයකට මුහුණ දීලා දැන් සීතල කාලය අවසන් වෙලා අසත්ත කාලය ළඟ වෙනවා. දැන් ඉතින් අද ඉරිදා දවසේ ආයතනයේ නිවාඩු චුට්ටක් හවස දරුවම අඳුරට වෙලා ඉඳලා හවස චුට්ටක් ඇවිදින්න යන්න කියලා හිතච්ච නිසා ෆැක්ටරියෙන් එළියට බහලා පොඩ්ඩක් වටපිටාව බලන්නත් එක්ක වයින් ආව ඇවිදින්න. බුකරස්ට් වලට කිලෝමීටර් 24ක් 25ක් විතර තියෙන අපි ඉන්න හරිය ඉඳලා පින්නේ පෙන්පිලිමොන් කිට්ටුව පෙන්පිලිමොන් කියලා පොඩි ටවුන් කිට්ටුව ඉතින් ගොඩක්ම තියෙන්නේ කර්මාන්ත ශාලා ගෙවල් නැත්නම් සාමාන්‍ය තට්ටු දෙකේ පොඩි පොඩි ගෙවල් තියෙනවා. කොහොම ලස්සනයි හවස්වරුව හොඳට ඉර පායලා සුන්දර පරිසරයක් තියෙන කොහොමද ඉතින් ලංකාව තරම් නම් හොඳයි කියලා කියන්න බෑ ජීවත් වෙන්න. කාලෙකට අධික සීතලයි කාලෙකට අධික රස්නෙයි. ඉතින් ලංකාව ජීවත් වෙන්න නම් සුන්දරයි. ඉතින් ලංකාවේ ජීවත් වෙන්න හොඳට සල්ලි තියෙනවා. ඉතින් මෙහේ නම් ඉතින් හම්බ කරන පඩියෙන් හොඳට කාලා බීලා පවුලක් නඩත්තු කරගෙන හොඳට ජොලි කරලා ජීවත් වෙන්න පුළුවන්. හැම පහසුකමක්ම තියෙනවා. ලංකාවට වැඩි ඉතින් මේ පැත්තෙන් නම් හොඳයි. පරිසරයේ පැත්තෙන් ගත්තොත් නම් ඉතින් ටිකක් අපහසුයි ජීවත් වෙන්න. ඉතින් කොහොමවත් මම ඉස්සෙල්ලා වීඩියෝ එකකින් කරා ඔයාලට මම කොහොමද ලංකාවේ රුමේනියාට ආවේ කොහොමද කියලා. ඇත්තටම කියන්න ඕන මම ඒජන්සියක් මාර්ගෙන් ආවේ ලංකාවේ ඉඳලා රුමේනියාවට. කම්පැනි එක වැඩට ආවේ. කම්පැනි වලට ආවේ ඒජන්සියක් මාර්ගෙන් තමයි එතෙන්ට ආවේ. ඉතින් ඉන්ටර්විව් එකට මුණ දුන්නා. කොහොමද මට හරියටම අවුරුද්දකට ඉට්ටු කාලයක් ගියා. අවුරුද්දකට මාසයක් විතර වගේ තමයි අඩු වුණේ මෙහෙට එන්න. මම මුලින්ම ප්‍රොසෙස් එක පටන් ගන්න මෙහෙට එන්න මට අවුරුද්දක් විතර කාලයක් ගියා. ඉන්ටර්විව් එකට මුණ දුන්නා. ඉන්ටර්විව් එකේතර බය වෙන්න නම් දෙයක් නැහැ. කොහොමද ඉන්ටර්විව් එක කොහොම හරි ගොඩ දාගත්තා. ඉතින් එතන දායතු ඉන්ටර්විව් එකට මුල දෙන්න තමයි තියෙන්නේ. ඉතින් ගොඩාක් ලොකු දේවල් ගොඩක් ප්‍රශ්න අහන්න නෑ. අග්‍රිමන්ට් එකේ තියෙන තොරතුරු තමයි අහන්නේ. ඉතින් මේකට ගිහිල්ලා අවශ්‍ය ඩොකියුමන්ට් අරගෙන කම්පැනි එකේ ඒජන්සි එකකට දුන්නා. මට නම් ලක්ෂ ඔක්කොම ගිය ලක්ෂ 13යි. අපි ලක්ෂ 4ක ඩිපොසිට් එකක් තියාගත්තා ගැරන්ටියක් විදිහට. වරුන්ෙන් කුඩිනට වෙල දැනට මාස 3යි. නොවැම්බර් 12 ආවේ 2024. 2025 අද මාර්තු 9 වෙනිදා ඉරිදා දවසක්. වාහන නම් පාවල යනවා නාද වගේ පිටකදර වාහන යන්නේ. ඉතිරි වාහන තියෙන්නේ සාමාන්‍යයෙන් හොඳ වාහනයක් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ලංකාවේ ඉන්න ලක්ෂ 11කට 12කට විතර. අපි ඉන්න කම්පැනිත් අපි ලංකාවේ යාළුවෙක් පහුගිය දවස්වල කාර්යයක් ගත්තා. මෙහෙන් ඩ්‍රයිවිං තියෙන ඔක්කොම මමින් පදවන්න තියෙන්නේ. ඉතින් හොඳයි රට නම් හරි ඒජන්සි එකකින් ඉන්න ඕනේ. හැබැයි ගැටලු තියෙනවා පඩිය ගැන. ඉතින් අපි ප්‍රමාණවත් තරම් හිතපු තරම් අපිට පඩිය ලැබෙන්නේ නැහැ. මොකද හතර කියනවා දෙහිවල රොසෙල් ඒජන්සියෙන් තමයි ආවේ. නමුත් කොහොමවත් එක මෑන් පවර් එකක් හරහා තමයි අපිට එන්න උනේ.
මෙතන තරම් ලොකු පඩියකට යන්න අමාරුයි තාම. පහු වෙනකොට කොහොමද දන්නේ නැහැ. අපි බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. ඉතින් මේ පරිසරය නම් හොඳයි. ඉතින් සාමාන්‍ය මේ කාලෙදී සීතල කාලෙදී ටිකක් අපහසුයි. කාලෙට වෙනස් වෙනවා. පැය 10ක් වැඩ කරන්න ඕන. ඒගොල්ලෝ අර සෙනසුරාදා අපේ වැඩ කරන පැයක් විදියට තමයි ලංකාව කට්ටිය ගන්න. ඉතින් මේ කට්ටියත් ඒක සෙනසුරාදා වැඩ කරත් අපිට ඕටි හම්බ වෙනවා. අනිත් දවස් පැය 10 ගානේ වැඩ කරන්න ඕන. මේ ක්‍රමය තමයි මෙහි තියෙන්නේ. වටේ පිටේ ඉතින් හරි ලස්සනයි මේ වටේ තියෙන ගෙවල්. මේ ටිකේ තියෙනවා ගෙවල්. මේ පැත්තේ කම්පැනියක් එකක් තියෙනවා. තා පොඩ්ඩක් ඉස්සරහා තමයි අපි වැඩ කරන කම්පැනි තියෙන්නේ. කම්පැනි ඉස්සරහා ලොකු බේකරියක් තියෙනවා. තුර්ති බේකරියක්. ඉතින් හරි ලස්සනයි. මේ වෙලාවට නම් සීතල කාලේට නම් ඉතින් මේ පා වෙනවා. පොඩි ශරීර සෞඛ්‍යයට හොඳයි කියලා හිතලා පොඩ්ඩක් එළිය ඇවිදින්න ආවේ. මම හිතන්නේ මම ආවට පස්සේ මේ මාස 3කට පස්සේ තමයි මම එළියට බැස්සේ. කාමරේට වෙලා තමයි මේ මාස 3 මෙහි හිතල වැඩි හින්දා. මොකද මෙහි අපිට හිතලා දරා ගන්න අමාරුයි. එහෙම වුණාට දැන් නම් ඉතින් ගැටලුවක් නැහැ. හොඳට අවුව තියෙනවා. දාඩි දානවා. ඒකට දාඩිය දැම්මා. ඉතින් හොඳයි පරිසරය. දැන් නම් ඉතින් කොහොම හොඳ පරිසරයක් තියෙන්නේ. දාඩි දකන වල රස්නේ වැඩි වෙනවා. ඉතින් අපිත් එක්ක ආවා අපි 16 දෙනෙක් ආවා. අපි ඉන්න කම්පැනි තව අපිට ඉස්සෙල්ලා අවුරුදු දෙකක් ඉස්සෙල්ලා තව 16 දෙනෙක් ඉන්නවා. තව ලංකාවෙන් තව එන්නත් ඉන්නවා කියලා ආරංචි. ඉතින් ඉන්නේ තව එක කම්පැනියක්. එතන ඉස්සරහා තියෙන්නේ අපේ කම්පැනිය. අනිත් පැත්තේ තියෙනවා අර මම කිව්ව අර පෝර්ණ පාන් තියෙන බේකරියක්. ඉරාව් වරන් හොඳටම තියෙනවා දැන් නම්. ඒකටත් හරි සනීපයි. ලංකාවේ මම දැන් අපිට ගේමක් ගහ ගන්න අමාරුයි මිලන විදිහට ගියොත්. ඒ හොඳ දේ තමයි මේ වගේ රටකට ඇවිල්ලා ගේමක් ගහගෙන ජීවිතේ දිනන එක. මහන්සි වෙන්න ඕනේ වැඩ කරන්න ඕනේ ඇවිල්ලා. නිකන් නම් වෙන්නේ නැහැ. ඒ 10ම වැඩ නම් වැඩ. ඒ 10 ඔෆ් වෙලා ගියට පස්සේ කාමරේට වල ඉන්න පුළුවන්. ඉතින් අපේ කම්පැනි මේ පැත්තේ තියෙන අපේ අර මම කිව්වා බේකරිය. මෙතන තියෙනවා තාම හිම ගොඩක්. තාම දිය වෙමින් තියෙනවා හිම. ඒක තමයි තත්ත්වය. ඉතින් තමනාරේ විශේෂ දෙයක් නර කියන්න තුරු මම ආයක ඔන්ලයින් ඇවිල්ලා තොරතුරක් දෙන්න. මහන්සි වෙන්න තු වැඩ කරන්න බැරි නම් ඉතින් මෙහෙට එන්න එක තේරුම් ගන්න. හොඳට මහන්සිලා වැඩ කරන්න පුළුවන් අය විතරක් මේ ලංකාවේ මෙහෙට ඇවිල්ලා ගිහින් ගහන්න පුළුවන්. අතර මේ ගහපු කට්ටියක් ඉන්නවා. අපිට ඉස්සෙල්ලා අවුරුදු දෙකක් ඉස්සෙල්ලා ජීවිත දීපු කට්ටිය ඉන්නවා. මේ වාහන අරගෙන මේ පදිච්ච අය ඉන්නවා. අනිත් දැන් චෙල්ලම් වෙලා නිසා උඩ ඕනම රටකට යන්න පුළුවන්. යුරෝපීය රටවල් 29ටම යන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව. කොහොම නිවාඩුවක් දාලා සාමාන්‍යයෙන් ඉතාලිය ගිහින් මේ මුදලෙයි 4000යි යන්න. ඒ කියන්නේ එක පඩියක් වගේ. හොඳයි. ඊළඟ ඉතින් පස්සේ ආයි හම්බෙන්න හැමෝටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරන ජය වේවා.